පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාට හුඟක් ආස කරන වීඩියෝ එකක් තමයි අදත් අරගෙන ආවේ. ඉතින් කතාව මග නොයර බලන ඔයා දන්නවනේ මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඒ වගේම තමයි මංජිතත් එක්ක මංජිතගේ ගෑනු ළමයා යනවා ෆොන්සේකා මහත්තයව හම්බ වෙන්න. ඇත්තටම මේ වෙලාවේ මංජිත යන්නේ ඇයි මේ ෆොන්සේකා මහත්තයව හම්බ වෙන්න. ෆොන්සේකා මහත්තයා කියනවනේ මංජිතගේ ගෑනු ළමයාත් එක්ක ඇවිදින් හමු වෙන්න කියලා. ඔන්න ඉතින් අපිට මෙන්න මේ සතියේ ඒ කොටස බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මංජිත මේ වෙලාවේ එයා ගෑනු ළමයාත් එක්ක ෆොන්සේකා මහත්තයව හම්බ වෙන්න යන්නේ. ගිහිල්ලා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඔන්න ඉතින් ෆොන්සේකා මහත්තයව මුණ ගැහෙන්න ගියාට පස්සේ මේ දෙන්නගේ විවාහය ගැන ෆොන්සේකා මහත්තයා අහනවා. එතෙන්දී ඇහුවාම ෆොන්සේකා මහත්තයා කරන්නේ මේ දෙන්නටම මුදල් දෙනවා විවාහය කරන්න. ඇත්තටම මේ වෙලාවේ ගඟුලිට තමයි ෆොන්සේකා මහත්තයා එයා ගාව තියෙන මුදල් ටික දෙන්නේ. එහෙම දීලා කියනවා ඔයාලා පාඩුවේ ඔයාලගේ ලස්සනම දවස ලස්සන කරගන්න මෙන්න මේ මුදල් තියාගන්න කියලා. ඇත්තටම මේ වෙලාවේ ගඟුලිට ලොකු සතුටක් තමයි දැනෙන්නේ. මොකද ගඟුලිට මේ වෙද්දෙත් සල්ලි නැහැ තමන්ගේ මගුල් දිනේ හරියට කරගන්න. ඉතින් ඒ වෙලාවේ ෆොන්සේකා මහත්තයා මෙන්න මේ වගේ උදව්වක් කරාම ගඟුලිට ඇත්තටම පුදුමාකාර විදිහට සතුටු හිතෙනවා. ඒ වගේම තමයි මංජිත නම් දන්නවා ෆොන්සේකා මහත්තයා තමන්ව අතාරින්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ කොටස තමයි අපිට මේ කතාවේ ඉස්සරහට බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ කතාවේ ළඟදීම මංජිතගේ ගඟුලිගේ වගේම අංජනගේ සිඟිතිගේ විවාහයත් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නිම්නාවේ පොලිසියට යන හැටි මේ ප්‍රශ්නේ උසාවිය දක්වා දුරදිග යන හැටිත් අපිට මේ කතාවේ ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කතාවේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැනගන්න අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා හුඟක් ආදරෙන් ඉල්ලනවා.